guys, welcome to Honest Opinion with Sadharana Kota channel. ඔන්න අද මම මගේ ඔපිනියන් එක අරන් ආවේ අපේ ප්‍රාන්තේ තිබුණ ෆෙයාර් එකක් ගැන. මේකේ ගොඩාක් පොඩි ළමයින්ට වගේම වැඩිහිටියන්ට විනෝද වෙන්න ගොඩාක් සතුටු වෙන්න දේවල් තිබුණා. ඉතින් අපි ගියා බලන්න. ඔයගලන්ට පේනවා මේකේ ස්ට්‍රීට් ස්ටෝල්ස් දාලා තිබුණා. රසවත් කෑම ಜಾති ගොඩක් තිබුණා. ඒ වගේම අමතරව පොඩි ළමයිට සහ වැඩිහිටියන්ට යන්න රයිඩ්ස් ගොඩාක් තිබුණා. ඔයගලන්ට පේනවා සමහරක් දේවල් මේ වීඩියෝ එකේ. ඒ වගේම ගොඩාක් ගේම්ස් එහෙමත් තිබුණා ස්ට්‍රීට් ස්ටෝල් වල. ගොඩාක් රයිඩ්ස් අනම්මනම් ඒවා වගේම කන කෑම ಜಾති ඔයගලන්ට සෙල්ලම් කරන්න අවශ්‍ය නම් පොඩි සෙල්ලම් කරලා තෑගි දිනා ගන්න පුළුවන් ඒවා. ඒ වගේම face drawings on time face drawing ඒ වගේ ඒවා තිබුණා ගොඩක්. මගේ හිතගත්තු ලොකුම දෙක තමයි මේ ඩුබායි චොකලට් ස්ට්‍රෝබෙරි කප් එක. අපි ඉතින් ඒවා එකකුත් ගත්තා රහ බලන්න. ඒකත් ගොඩක් රහයි. ඒකේ පිස්තාචියෝ ක්‍රීම් කඩායි වගේම ස්ට්‍රෝබෙරි දාලා තිබුණ කප් එකක් තමයි හම්බුනේ. ඒ වගේම අපි පොඩි රයිඩ් එකකට ගියා. ගොඩක් සතුටු වෙන්න ಜಾති තිබුණා. ඉතින් මගේ ඔපිනියන් එක හැටියට නම් සතියන්ත එක සතුටු වෙන්න ගොඩක් හොඳ එකක් තමයි ස්ටේට් ෆෙයාර්. මේක ඇත්තටම අපේ අන්තිම දවස හෙට අන්තිම දවස. ඉතින් අපිට සතියන්ත නිසා අපි ගියා බලන්න. ගොඩක් සතුටු වුණා. මගේ මහත්තයයි බබයි දෙන්නත් ගියා මේ රයිඩ් එකේ. ඉතින් මගේ ඔපිනියන් එක අනුව නම් මේක ගොඩක් සතුටු වෙන්න පුළුවන් තැනක්. ඉතින් ලංකාවෙත් මේ වගේ සතුටු යන් වගේ ඒවා තියෙනවා ඇති. ඒ වගේත් මේ වගේ රයිඩ්ස් එහෙමත් ඇති. ඉතින් පොඩි ළමයිටත් වගේම වැඩිහිටි වෙන අපිටත් ඉතින් සතියන්ත එක විනෝදයක් වෙන්න මේ වගේ දෙයකට යන්න එදිනෙදා ජීවිතේ කාර්යබහුලත්වය නැති කරගන්න හොඳ තැනක් කියලා මම හිතනවා. ඉතින් බොහොම ස්තුතියි එකතු වුණාට. ආයෙත් තවත් වීඩියෝ එකක් අරගෙන මම එනකම් ඔබ සැමටම ස්තුතියි.